දැහැන් ගිලම්පස පූජා කිරීමෙන් ලබන ලද්දා වූ පින් හේතු කොටගෙන මේ ජාති පටන් නිවන් දක්නා ජාති දක්වා අති සම්භාවනීය නාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට කරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි. අභිමානයේ නවමානය LCB Finance PLC සමාගමට වසර 10ක් සපිරීමේ ගෞරවාන්විත අවස්ථාව සමරමින් එහි ගනුදෙනුකාර බවතුන්ට ගෞරවාන්විත මණ්ඩලයට ප්‍රදේශවාසී වගේම රටවැසි සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරමින් LCB Finance ආයතනය වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කර නව ගොඩනැගිල්ලේ පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරන්නටයි සියලු කටයුතු ගෞරවයෙන් යුක්තව සෝදානම් වී තිබෙන්නේ. මේ අවස්ථාවට ඉමහත් වූ ගෞරව භක්තියෙන් යුක්තව අභිමානී නවමානය LCB Finance ආයතනයේ ගරු සභාපති තුනන්තර විශ්වන්ත තොටපත්ත පැතුමන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ දුරන්තර පේචිලි ලකන්ත පැතුමන් ඒ වගේම ගරු අධ්‍යක්ෂ ශ්‍රීනාත් අජිත් කුමාර ලහපොල් පැතුමන් ඒ වගේම ගාල්ල ආරෝග්‍ය ශාලා සෞඛ්‍යකාර සමිතියේ පත්මන්කරු සභාපති LCB Finance ආයතනයේ කරු අධ්‍යක්ෂ චාල්ස් කමගේ පැතුමන්ට ඇතුළු සම්භාවනීය ආරාධකවන්තන් රාශියක් වගේම LCB Finance ආයතනයේ විධායක නිලධාරී මහත්මීන් සියලු ශාඛාවල නිලධාරී මහත්මීන් LCB Finance ආයතනයට සුබ පතන්නට ආශිර්වාද කරන්නට ගනුදෙනුකාර බවතුන් ඇතුළු කොට විශාල පිරිසක් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. ඒ මහත් වූ ගෞරව භක්තියෙන් යුක්තව සදාතුක කරඬුව ඒ වගේම පෙරමානාපොත් වහන්සේ එළචාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් ගෞරව භක්තියෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව වඩම සිටිමින් මේ අලංකාර පිරිත් මණ්ඩපයේ තුල වඩමවා වැඩ සිටිනවා. තායි තමන් කෙටි වේලාවකින් ආගම දහම සංස්කෘතික කලාව ඒ වගේම දහම් අධ්‍යාපනය ආදී කොට සුවිසල් කාර්යභාරයක් ඉස්ස සිද්ධ කරන්නා වූ ගරු කටයුතු අති සම්භාවනීය නාහිමිපාණන් වහන්සේලා ලෙස මේ අවස්ථාවට ගෞරවයෙන් යුක්තව වැඩ සිටිනවා. රුහුල් විශ්වවිද්‍යාලයේ කුලපති අග්‍රමහා පණ්ඩිත සිංහල බෞද්ධ කෝසේ කට්ටු ඒ වගේම බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අවසරයි අපේ අකුරටේ නන්ද නාහිමිපාණන් වහන්සේ ගෞරවයෙන් යුක්තව වැඩ සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අති සම්භාවනීය නාහිමිපාණන් වහන්සේලා අතරට ගෞරවයෙන් යුක්තව මේ ප්‍රදේශයේ සුවිසල් වූ ආගමික මෙහෙවරක් වගේම සංස්කෘතික වශයෙන් අධ්‍යාපනික වශයෙන් වටිනා කාර්යභාරයක් ඉස්ස සිද්ධ කරමින් අප සියලු දෙනාගේ ගෞරව නමස්කාරයට ගෞරව භක්තියට පාත්‍ර වී සිටිනා වූ ගාල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති රෝහණ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික ආචාර්ය ඒ වගේම කනුවර්ධනයේ චන්ද්‍රවිමල මහා
සාමෙන් වහන්සේලා ප්‍රධාන කොට ගරු කටයුතු මහා සංඝරත්නයේ අවසරයි අපේ ආමතුරුනේ සාදු 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 මල්පහන් පූජා කිරීමෙන් අනතුරුව මේ දර්ශනීය මණ්ඩපයේ වටා තිබෙන පහන් වාග්මත් කිරීම සඳහා අද රැය 5 වනතුරු මේ පිරිත් දේශනාව සිදු කරනු ලබනවා. ඒකට ඉතාමත් අති සම්භාවනීය අකුරටේ නන්ද නායක සාමණේර වහන්සේ ප්‍රධාන කොට ගෞරවයෙන් වැඩම වැඩ සිටින අති සම්භාවනීය මහා සංඝරත්නයට මේ සියලු දේ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද රැය 5 වනතුරු පිරිත්පාන ධර්ම දේශනාව සිදු කරන්නට ගෞරවයෙන් ආරාධනා කිරීම සඳහා LCB Finance ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කරු කේචිලි රණන්ද මැතිතුමන්ට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සියලු දෙනා නැවතත් සාධනාදයක් පවත්වන්න සාදු සාදු සාදු. අතිගෞරවනීය වන්දනීය මහරග සංඝරත්නයේ අවතරයි විශේෂයෙන්ම මේ අවස්ථාවට වැඩමවදාළ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ඒ වගේම ජෝමහා පණ්ඩිත පුරදී නන්දනායක නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන අතිගෞරවනීය වන්දනීය සංඝරත්නයේ අවසරයි මෙතෙන් පටන් හෙට පහන් වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරමින් අප ආයතනයේ සියලු දෙනාට මෙම අභිනව කාර්යාලය ගොඩනැගිල්ලා ව්‍යාපාරයට අප ආයතනය ආරම්භ කර වසර 10ක් පිරීමට පිට කරගෙන ආශිර්වාද කරමින් පිරිත් දේශන සිදු කර සියලුම ප්‍රදේශවාසීන් ලංකාවාසීන් සියලුම ජනතාවට සෙත් පිරිත් දේශන සිදු කරන මෙන් ඉතාගාවෙන් ගරුතර මහා සංඝරත්නයට මා විසින් ආරාධනා කරනවා විශේෂයෙන්ම වසර 10ක් එක්සේදී මුල සමාගම 2016 අප්‍රේල් මාස 14 වෙනි දින ගාල්ල නගරයේදී ස්ථාපිත කළා. විශේෂයෙන්ම වසර 10ක් ගත වෙද්දී අද දවස් වෙනකොට අපි මෙම ගොඩනැගිල්ල අපගේ ආයතනය සතු කරගනිමින් මේ මහ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විශේෂයෙන්ම අපේ ගම්බර පරවන්නේ මේ ප්‍රදේශයේ ජනතාවගේ සේවා ලබාදීම සඳහා සිදු කරන මහා කටයුත්ත. ඒ වගේම මේ පිරිත් දේශනය අද ගාල්ල නගරය පුරා අපේ අවසර ලබා ගැනීම ප්‍රචාරය කිරීමට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේ මුළු ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත ඉන්ටර්නෙට් මගින් අපි මේ පිරිත් සත්‍යයන් මුළු ලෝකයේම අපේ කටයුතු කරන සියලු දෙනාට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා කරලා තියෙනවා. ඒ තමයි ඉතාමත් ගෞරවයෙන් ගෞතම මහා සංඝරත්නයේ අයද සිටිනවා මේ පිරිත් සත්‍යයන් එත පහන් වන සුසුත් කිරීමට අවස්ථාව උදා කරලා තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. අවලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සද්ධර්ම යුක්තික මහා සංස නිකායේ මහානායක ශාස්ත්‍රපති තල්පාලේ නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වැඩමවා අරුවටයුතු මහා සංඝරත්නයේ වෙත ආරාධනය කරමින් ප්‍රකාශ කළේදී මේ ආයතනය ආරම්භ කොට වසර 10ක් සම්පූර්ණ වීම නිදි කරගෙන මේ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය ඇතුළු සියලුම සේවක පිරිසට සෙත්පැතීමට ගානු නගරවාසී පින්වතුන්ට ලෝකවාසී පින්වතුන්ට වඩා නිරවති මහා සංඝරත්නයේ ආරාධනය දේශනාවන් 24ක් අතුරට මූල්‍යකරණයේ සම්බන්ධයෙන් ප්‍රදාන කළේ ආයතනයක් බවට පත් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ ආයතනයේ නිර්මාතෘ ක්‍රමී ප්‍රධාන විධායක නදාලි ඒ.පී. ලීලානන්ද මහත්මයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්වතුන්ට ඒ වගේම මේක සහ සම්බන්ධ වන මේ ආයතන සමූහයේ සියලුම සේවක සේවිකාවන්ට ගනුදෙනුකාර බෞද්ධන්ට ආශිර්වාද කිරීම වශයෙන් තමයි මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව සූදානම් කරගෙන මහා සංඝරත්නයට ආරාධනා කරලා වඩමවාගෙන දැහැප්පිලම් පස්ස පූජා කරලා දැන් බලාපොරොත්තු වන්නේ එක පහන්නතුරු මේ පරිත්‍රාණ ධර්ම දේශනාව දේශනා කරමින් අර්ධ ශතාධික මහා සංඝරත්නය උදෙසා දානයක් දෙනීමෙන් මේ පුණ්‍යෝත්සවයේ කටයුතු අවසන් කිරීම තමයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ පවා මෙවැනි විවෘත කිරීම උත්සව වලට සම්බන්ධ වෙච්ච බව අපේ නන්ද කුමරුවන් පිළිබඳව නිමිති කරගෙන වෙච්ච විවිධ මංගල සම්මත අවස්ථාවට ඒ ගෘහ ප්‍රවේශ මංගල්‍යයක් හැටියට වැඩම කරමින් උන්වහන්සේ තමන්ගේ සහෝදරයට ඒ ශාසනික දායාදය ලබා දෙමින් ඊට සම්බන්ධ වෙච්ච බව අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කල්පනා කරනකොට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සිගාලුවා සූත්‍රයේදී දේශනා කරපු එක්තරා මූලික පදනම් වෙච්ච කාරණාවක් ඉතාමත්ම සැකයෙන් දේශනා කරවදාලා. ඒක තමයි ඒකේන භෝගේ පුඤ්ජේය වීහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු බලිස්සති කිය. තමන් හම්බ කරන මුදල හතරකට බෙදලා හතරෙන් එක කොටසක් පරිභෝජනය වෙනුනොත් දෙකොටසක් කොටස් දෙකක් ආයෝජනය වෙනුනොත් අනිත් කොටස විපතක් කරදරයක් පැමිණිච්ච වෙලාවෙදී පාවිච්චි කරන්නට ආපදාකට පාවිච්චි කරන්නට තැන්පත් කරන්නට ඉන්නේ. දැන් බලන්න පිටුතුනි මේ කාරණය කොයිතරම් වැදගත් කාරණයක්ද කියන බව අද අපේ වගේ රටවල් වල තියෙන බරපතල ප්‍රශ්නය තමයි මේ ආයෝජකයන් එහෙම නැත්නම් ආයෝජනය කරන ව්‍යවසායකයන්ගේ හිගේ. ඒ ව්‍යවසායකත්ව මනසකින් යුක්තව කටයුතු කරනවා නම් මේ කියන මූලධර්මය ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික කාරණයක් බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. විධාන ලෝකයේ දියුණු වෙන ಜಾති දැන් අඩු වශයෙන් යාපන ප්‍රදේශයේ උපන් අය ඉන්දියානු වර්ධද්වීපයේ ජීවත් වන අය බොහෝම සරල ජීවිතයක් ගත කරනවා. තමන්ගේ තව සමහර ජාතීන් ඉන්නවා අවශ්‍ය කරන ඒ ප්‍රෝටීන් ආදිය යුක්තව එකම ව්‍යංජනයකට සියල්ලම දාලා හැමෝම එක්ක අනුභව කරනවා. ඒගොල්ලෝ බොහොම සරලයි විදම අඩුයි. ඒක තමයි ඒකේන භෝගේ පුඤ්ජේ ඉතින් හම්බ කරන මොදලේ එක කොටසක් විදන් කරලා පරිභෝජන කටයුතු කරන අද ප්‍රමාණවත් නැහැ. අප තුල සරලකම චාම්කම නැත්නම් අපි ඊළඟ කොටස් දෙක ආයෝජනය කළොත් අපට ඊළඟ ප්‍රතිඵලය අනුව අපට සබ සම්පත් භුක්ති විඳින්න පුළුවන්කම තියෙන අනාගතේ.
දැන් අපේ රටට මේ කොහෙවත් කරන යුද්ධයක් නිසා මොනතරම් කරදරයක හිරිහැරයකටපත් වුණාද? අපේ භාණ්ඩ මිල කොයිතරම් උච්චාවචනය වුණාද? ඊළඟ ගියාට අමාරුකම් කොච්චර තියෙනවද කියන කාරණය මේ නොබෝ පෞද්ගලික දවස්වල අවබෝධ කරගන්න හැකියාව තිබුණා. අපිට යම් කිසි මුදලක් විපතකින් විපත්සහගත අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කරලා තිබුණා නම් අපිට දුක සැප බෙදාගෙන කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. තව එහෙම නැත්නම් මේ යුද්ධ කාලේ තවත් දිගට ඇවිල්ලා ගියොත් බොහෝ දෙනාගේ ජීවනෝපායට ලොකු තර්ජනයක් බවට පත් වෙනවා. මැදපෙළ දිග ප්‍රදේශවල ජීවත් වන අපේ පින්වතුන් එවන ඒ මූල්‍ය දායකත්වයේ නතර වුණොත් අපිට අවශ්‍ය කරන පිටරටින් ගෙන්වන ආනයනික භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නැති වෙනවා. දැන් අපිට පේනවා අපි කොයිතරම් පොහොසත් විවසාහිකයෝද කියලා ලෝකේ ඉහළම මිල ගෙවල තමයි තෙල් අරගෙන තියෙන්නේ ලෝකෙම අපේ රට. ඒ තරම් නුවණක්කාර අය තමයි ඒවා පරිපාලනය කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව කටයුතු කරනවා නම් රටක් වුණත්, නගරයක් වුණත්, ගෙදරක් වුණත් ඒත්තන්ගේ ඒ දුක් විඳින එක තාවකාලිකව අපට සමසගෙන ඉදිරියේ සපුවත් ජීවිතයක් ගත කිරීමට හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ බැංකර්ස්ලා හිටියා. අමේකුළු සිතානවි කියලා කියන්නේ ඒ කාලේ හිටපු ඉහළම බැංකුකරුවෙක් වගේ පොලියට මුදල් දීපු සිටුවරයෙක්. ඉතින් ඒ කතන්දරවල තියෙනවා එතුමාගේ පොලියට මුදල් ගත්ත සමහරු ඒව නොදී හිටියා. නොදී හිටියාම 500ක් මහා සංඝරත්නයට පිළිපතා දන් දීපු සිටුවරයෙක්. නමුත් මේ දන් දීපු දානපතියෙක් නිසා මුදල් ණයට ගත්ත මිනිස්සුත් ඒව නොගෙව හැරියා. පස්සේ මේ සිටුතුමා ඉතාමත් දුප්පත් තත්ත්වයට පත් කළා. කාඩි හොදි සමග වත් දානීය සඳහා පිළිගන්න බව ඒ බෞද්ධ සාහිත්‍ය පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. මේක දැනගත්ත සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවරු අර හීනේ ගිහිල්ලා සල්ලි පොලියට ගත්ත මිනිස්සු පිළිවෙල වලට ගිහිල්ලා බය ගන්නවලා නැවත වරක් ඒ රජතුමා සිටුතුමාට ඒ මුදල් ගෙවීමට සැලැස්සුවේ කියලා බෞද්ධ සාහිත්‍ය සඳහන් කරලා තියෙනවා. ඒයි පෙනෙන්නේ මේ බැංකර්ස්ලා කියන අය ඒ කාලේ අද වගේ මුදල් අනුන්ගේ මුදල් අරගෙන ආරක්ෂා කරනවට වඩා තමන් ළඟ තියෙන මුදල් පොලියට දීලා මිල මුදල් හම්බ කර ගැනීමට විවසායකත්ව මනසකින් කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම තමයි තපස්සු බලරුග කියන වෙළඳ සමාගම නියෝජිතව දෙන්නේ. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා උන්වහන්සේගෙන් පූජා කරන යමක් පිළිගුවම් කේශ ධාතුන් වහන්සේලා ලබා දීලා අපේ ශ්‍රී ලංකා දීපේ මඩකලපුර ප්‍රදේශයේ තියෙන ගිරිහනුසෑය ඉදිකලේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ